හායි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක තමයි ඉතින් මේක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ විරිඳු කියන හොරා ගැන. ඉතින් විරිඳු ටුටු කියන හොරා ඉතින් මගේ account එක ඉස්සුවා. මම ගාව proof තියෙන proof නැතුව කියන්නේ 1max account එක. proof නැතුව මම කිසිම කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ. දැනුත් online ඉන්නවා friends. මේ තියෙන මගේ account එක. ඔයාලට පේන ඇති. මේ තියෙන මගේ account එක. මේකේ තියෙන ඕන දෙයක් මට මුලින් ඉඳලා අගට උනත් කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ තියෙන මගේ account එක. ඉතින් මේක තමයි විරිඳු ටුටු ඉස්සුවේ. මං ගාව proof ඔක්කොම තියෙනවා. proof හැමදේම තියෙනවා ඉතින් මං ගාව. ඉතින් මෙහෙමයි. මට reg edit එකක් දෙන්නම් කියලා රෙග් එඩිට් එක දුන්නා නෑ කියන්නේ. රෙග් එඩිට් එක දුන්නා රෙග් එඩිට් එක වැඩ කරේ නෑ. ඔයාලා මම ඕන කෙනෙක් දන්නවා රෙග් එඩිට් එකක් කියන්නේ හැක් එකක් ෆයිල් පැනල් එකක් නෙමෙයි කියලා. රෙග් එඩිට් එකෙන් හෙඩ්ෂොට් සෙන්සිටිවිටි හදන එක තමයි වෙන්නේ. බ්ලැක් ෆික්ස් වෙනවා. ඉතින් ওই ටික තමයි වෙන්නේ. ඉතින් මේ මම දැන් ඔයාලට මේ ටුටුගේ රෙග් එඩිට් එක නැතුව මම මැච් එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරලා පෙන්නන්නම්. ටුටුගේ රෙග් එඩිට් එක නැතුව. මම ප්‍රූෆ් ටික පැත්තෙන් පේන්න දාන්න හැමෝටම. ඉතින් ඔයාලට පේනවා ඇති. දැන් සාමාන්‍ය හෙඩ්ෂොට් වැඩිය වදින්නේ නැහැ ඉතින්. පොඩ්ඩක් ලැග් එකත් එක්ක හෙඩ්ෂොට් වදින්නේ නැහැ. මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගෙන ඉන්න නිසා. ඔයාලට පේන ඇති UMP එහෙම සුපිරියර් වදිනවා. ලැග් එක නිසා සාමාන්‍ය වදින්නේ නැහැ ඉතින්. ස්ක්‍රීන් රෙකෝඩ් දාගෙන ඉතින් ෆෝන් එක ලැග්. ඒකයි ඔයාලා තියෙන්නේ. හරි මම ඔයාලට ගන් 3-4කින්ම ගහලා පෙන්නනවා. ඔයාලට පේන ඇති. මම දැන් මේ මගේ ෆෝන් එකේ මම හදාගත්ත සෙන්සිටිවිටි ටික. ෆෝන් එක ෆික්ස් කරගත්තා. පේන ඇති. සාමාන්‍ය ඉතින් හෙඩ්ෂොට් වදිනවා. හෙඩ්ෂොට් වදිනවා ඉතින් සාමාන්‍ය. ප්‍රූෆ් ටික පැත්තෙන් දාපුවා ඔයාලා බැලුවා කියලා මම හිතනවා. තාම channel එක subscribe කරලා නැත්නම් පොඩි subscribe button එකට පයින් පාරක් ගන්න ගැම්මටම. ඉතින් එහෙන දුකෙන් තමයි ඉතින් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට පේන ඇති. සාමාන්‍ය ඉතින් තරමට හෙඩ්ෂොට් වදිනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් දැන් අපි ටුටුගේ රෙග් එඩිට් එක දාගෙන ඉන්න යමු. මම කිසිම වීඩියෝ එක ස්කිප් කරන්නේ තියා හිතන්නේවත් නැහැ. ඉතින් ඔයාලට පෙන්නන්නම් මේ තියෙන ටුටු ප්‍රීමියම් රෙග්. ඔයාලට පේන ඇති. එයා කිව්වේ මෙන්න මේක මුලින්ම දාන්න කියලා. ඉතින් එයා කියපු දේ තමයි මේ කරන්නේ. ඔයාලට පේන ඇති ෆයිල් එක වැටෙනවා. ඔන්න ඊට පස්සේ මෙන්න මේ දෙකත් දාගන්න කියලා කිව්වා. මේ ටුටුගේ රෙග් එඩිට් එක. මේක තමයි ඉතින් මේ අරම මේ දෙකත් දාලා පෙන්නන්න. දාලා ගහලම පෙන්නන්න. වැඩ කරනවාද කියලා. ඉතින් කොල්ලොන්ව මෙහෙම රවට්ටන්න හොඳ නැහැ. තව කොල්ලෝ කී දෙනෙක් විතර රවට්ටලා ඇද්දි මං අහන්නේ. තව දෙයක් කරන්න කිව්වා ඉතින් මම ඔක්කොම හොඳට පෙන්නන්න. මෙන්න මේ තුන කොපි කරගෙන ගිහිල්ලා OBB එකට ගිහිල්ලා මේක එක්ස්ට්‍රැක්ට් කරන්න කිව්වා. ඊපස්සේ මෙන්න මේක ඔබලා මෙන්න මේක දාගන්න කිව්වා. හරි. මම දාලා තියෙනවා. අපි ඉතින් ගේම් එක ක්ලියර් කරලා ගේම් එක ගිහින් බලමු. ගේම් එක අනිත් එපිසෝඩ් ක්ලියර් කරමු අපි. ඔයාලට පේනවා ගේම් එකට යනවා. මගේ ෆෝන් එක රීසෙට් කරා ෆ්‍රෙන්ඩ්ස්. මම ඒකත් දැන් පැත්තෙන් දාන්නම් iPhone එකකින් තමයි රීසෙට් කරේ. ඔයාලා දන්නවා ටුටු ගාව iPhone එකක් තියෙනවා කියලා. ඉතින් ඔක්කොම ප්‍රූෆ් එක තමයි මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. හැමෝම බලලා කියන්න මේ වගේ කරන්න හරියද? පුළුවන් නම් මගේ account එක ඉල්ලලා දෙන්න. එයා වඳුරන කෙනෙක් ඉන්නා නම් ලොකු උදව්වක්. මම නම් හිතන්නේ දෙයි කියලා. හැබැයි ඔන්න ඉතින් දැන් ටුටුගේ රෙග් එඩිට් එක දාන් ආවේ. ඉතින් එයා කිව්වා ඔක්කොම සෙන්සිටිවිටි 200ට දාලා රෙඩ් ඩොට් එක බිඳුවට දාන්න කියලා. ඉතින් අපි ගහලා බලමු ටුටුගේ සෙන්සිටිවිටි. ඔයාලට පේන ඇති කලින් අදින විදිහටම තමයි ඉතින් වදින්නේ. කිසිම වෙනසක් වෙලා නැහැ.
පේන ඇති මම පුට්ට කරගෙනම ගහලා පෙන්නන්නම් බොරුණා කිසිම වෙනසක් වෙලා නැහැ කලින් වැදුන විදියටමයි වදින්නේ ඔයාලා පේන ඇති ෆ්‍රෙන්ඩ්ස් කලින් වැදුන විදියටම තමයි ඉතින් වදින්නේ කිසිම වෙනසක් වෙලා නැහැ දැන් රිකිල්ට් එකක් වුණාම අතරම හැමෝම දන්නවා මේ ගිහිල්ලා හෙඩ් එකට වදින්න ඕනේ. දැන් මේ මම රිකිල්ට් එක අයින් කරලා ගහලා පෙන්නන්නම් ඔයාලට. ආයෙම ඔයාලට පේන ඇති රිකිල්ට් එක අයින් කරන්න දෙයක් නැහැ හෙඩ් වදිනවද? එයාගේ ඒක වැඩද කියලා ඔයාලට පේන ඇති. ඔයාලට පේන ඇති මම හිතන්නේ පේන්න ඕන. වැඩ නම් ඉතින් හෙඩ් ෂොට් ඇදිලානේ. දැන් එයිම් ලොක් වෙන එකක් කියලා කිව්වේ. දැන් එයිම් ලොක් වෙනවද කියලා ඔයාලට පේන ඇතිනේ. මට නම් පේන ඇති එයිම් ලොක් වෙනවද කියලා. හරි දැන් අපි රිකිල්ට් එක අයින් කළා. ගියා. මට පේන ඇති. ඩිලීට් කරා. මගේ ෆෝන් එකත් තියෙන රීසෙට් කරා. මෙන්න මේක අයින් කරලා තමයි ගහන්න ඕනේ. ඉන්නේ ඒක නිසා තමයි මට හෙඩ්ෂොට් වදින්නේ. ඉන්නේ ෆයිල් එක නිසා. ඒක රෙගිලිට් එකක් තමයි. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මම දැන් ටුටුගේ කිසිම දෙයක් නැහැ. ටුටුගේ OBB එකේ තියෙන මේකත් මම අයින් කරලා පෙන්නන්නම්. ඒකේ aim bot PIP කියලා තියෙන මම කිව්වේ aim lock එකක් දෙනවා කියලා. නිකන් හරි ඒක වැඩ කරලා account එක ban වෙන්න උනත් ඉඩ තිබ්බා. හරි ඔන්න අපි දැන් ගේම් එකට යනවා. ආයෙමත් මෙතන ඔන්න ටුටුගේ රෙගිලිට් එක දාලා තිබ්බ විදියටම නෙමෙයි දැන් පදින්න කියලා ඔයාලා හොඳට බලලා කියන්න. ඉතින් වැඩ කරන්නේ නැති රෙග්ගෙලිට් දීලා කොල්ලොන්ව මෙහෙම රවට්ටන්න එපා ටුටු මේ වීඩියෝ බලලා නම් මම ඔයාලට කියන්නේ. ඉතින් මහා චාටර් ඩයල් එකක් කියන ටුටු කියන්නේ. කොහොම හරි උඩට ඇවිල්ලා කොල්ලොන්ගේ account පන්නන්න උඩට ආවා කියලා තමයි ඉතින් ඔයන් අහන්න තියෙන්නේ. මම ෆ්‍රෙන්ඩ්ස් මම දැන් ආයේ ගේම් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන කිසිම වෙනසක් නැහැ කලින් වදින විදියටම වදිනවා. ඔය ඉතින් ආගේ රෙගිලිට් එක නැතුව. මගේ රෙගිලිට් එක දිහා මගේවත් කොන්ෆින් ෆයිල් එකක්වත් නැතුව මම මේ ගහන්නේ. රෙගිලිට් කොන්ෆින් ෆයිල් එකක්වත් නැතුව. පේන ඇති. ඉතින් කලින් ඔය විදියටම තමයි වදින ඔයාලා දැක්කා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ටුටු කරපු හොර වැඩේ දැන් මෙතන මාර්ක් වෙනවා. හෙඩ් වදිනවා කිසිම ප්‍රශ්නයක් නැතුව කලින්ටත් වඩා වදිනවා. ටුටුගේ රෙගිලිට් එක දැම්මට වඩා නම් වදින කොටත් මේ පේනවනේ ඔයාලට. ඉතින් මෙහෙම කොල්ලොන්ව රවට්ටන මිනිස්සුන්ට ඔයාලත් අහු වෙන්න එපා. එහෙනම් යාළුවනේ මං යනවා බයි බයි ආදරේ සෙට් එකටම.